ආයිබෝවන් පුරාවන් ජ්‍යොතිෂ සේවය සමග එකතු වෙලා ඉන්න ඔබට එහෙම නැත්නම් පුරාවන් ඇස්ට්‍රොලොජි YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට ඉතා විශේෂ කටයුත්තක් සම්බන්ධව විශේෂ මතක් කිරීමක් කරන්න මේක අවස්ථාවක් කරගන්න. අපි මේ තාක් කාල සීමාවක් මේ YouTube නාලිකාවේ වීඩියෝස් අප්ලෝඩ් නොකර තිබුණා. අපි මුලින් ආරම්භ කරේ මේ ශාස්ත්‍රීය සංවාදයක් කරන්නත් ඒ වගේම මේ අපගේ හෙළ නැති වුණා වූ ශාස්ත්‍රය දුර්ලභ වූ ශාස්ත්‍රය සම්බන්ධව ඔබව දැනුවත් කිරීමේ මාධ්‍යයක් විදිහටයි මේ නාලිකාව අපි ආරම්භ කරේ. එතකොට මේ නාලිකාවේ තිබෙනා වූ වීඩියෝස් ඔබ නැරඹුවා නම් ඔබට තේරෙන්නේ නැති වෙනත් නාලිකාවකට එහා ගියපු දෙයක් මේ තුල තිබුණ බව. අපි ශාස්ත්‍රයක් කතා කරේ. අපි වෙළඳ ප්‍රචාරණයක් කරේ නැහැ. ඉතින් අපි එදා අදත් හෙටත් මේ ශාස්ත්‍රීය ගෞරවය රැගෙන ශාස්ත්‍රීය ගෞරවයේ තියෙන ඒ වගේම නිවර්දිව මේ ශාස්ත්‍රය භාවිතා කරන අයට උපකාරයක් වෙන්නත් ඒ වගේම මේ ශාස්ත්‍රය ඉගෙන ගන්න අයට නව අත්දැකීමක් එකතු කරගන්නත් මේ තාක් නැති වෙලා ගියපු මේ গুপ্ত ශාස්ත්‍ර සම්බන්ධව ඉදිරියටත් අපි තීරණය කළා මේ නාලිකාව පවත්වාගෙන යන්න ඕන කියලා. ඒක නිසා ඊටාම දුර්ලභ වටිනා කරුණු රාශියක් අපි ඉදිරියේදී මේ නාලිකාවෙන් ඔබ වෙත ගෙන එන්නේ. එම නිසා මේ නාලිකාව සම්බන්ධව ඔබට මේ නාලිකාව සම්බන්ධ ඔබට යම් කිසි වටිනාකමක් තියෙනවා නම් මේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒක අපට කරන ගෞරවයක් වශයෙන් අපි සලකනවා. අද අපි මුලින්ම කතා කරන්න හිතුවා කොහොමද මේ නිවරදිව බෝධි පූජාවක් තියන්නේ කියන කාරණාව සම්බන්ධව. මොකද ලංකාවේ බොහෝ අය নানা ආකාර විදිහට එක එක ආකාරවලට මේ බෝධි පූජාවන් පවත්වනවා. නමුත් ඒ වාගේ ප්‍රතිඵලදායකත්වයේ සම්බන්ධව යම් ගැටලු පැන නගිනවා. මොකද බෝධි පූජාව කියන එක බොහොම ගෞරවයෙන් කරන දෙයක්. බෝධි පූජාවක් මොන ආකාරයෙන් කොහොම කරත් ඒකේ පිනක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ විවාදයක් නැහැ. ඒකේ විශාල පූර්ණ ශක්තියක් තියෙනවා. හරියට කළොත් විවාදයක් නැහැ. නමුත් බොහෝ ජෝතිෂවේදීන් හැම කෙනෙකුටම වාගේ කියන්නේ මේ බෝධි පූජාවක් තියන කියලා. ඒ අය එකට එක එක ක්‍රමවේදයක් කියනවා. නමුත් සමහරු කියනවා බෝධි පූජා 21ක් තියන, බෝධි පූජා 7ක් තියන කියලා කියනවා. ඒ ආකාර වශයෙන් බෝධි පූජා 108ක් පවා තියෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඔබ දන්නවද ඔබ ඔය තියෙන බෝධි පූජා 7ක් තිබ්බත් 21ක් තිබ්බත් 108ක් තිබ්බත් ඒ වාගේ පුණ්‍ය විපාකය මේ ජීවිතේදීම ලැබෙනවාද කියන කාරණාව. එතකොට පිහිට සමහරටක ඊළඟ ආත්ම වෙන්න පුළුවන්. තව ආත්ම භාව 50කින් හෝ 100කින් වෙන්න පුළුවන්. කල්පකින් වෙන්න පුළුවන්. ප්‍රතිඵලයක් තියෙනවා නැත්තේ නෑ. හැබැයි අපි බුද්ධිමත් වෙන්න ඕනේ. යම් බෝධි පූජාවක් කරන්නේ අපි අපේ ග්‍රහ අපලකට පිළියමක් වශයෙන් නම් ඒක එහෙමනම් විතරක්. එහෙමනම් ඒක හරියට කළ යුතුයි. එහෙනම් ඒක මේ ජීවිතයේදීම ඔබගේ ප්‍රශ්න විසඳන ආකාරයෙන් මේ බෝධි පූජාව කළ යුතුයි. ඒක නිසා ඒ වගේ බෝධි පූජාවක් නිවර්දිව කරන්නේ කොහොමද කියන කාරණාව මම කල්පනා කරා කියලා දෙන්න ඕනේ කියලා. මොකද ලංකාවේ බොහෝ ජෝතිෂවේදීන්ටවත් මේ සම්බන්ධව නිවර්දි අවබෝධයක් නැහැ. එතකොට මේක කරන අයට නිවර්දි අවබෝධයක් නැහැ. බෝධි පූජාවක් කියලා කියන එකක් සරල දෙයක් නෙමෙයි. මේ වගේ පූජාවක් කරන්න පුළුවන් මේ කෝටි ලක්ෂයක් සක්වලට ආඥා චක්‍රය පතුරවන විදිහට. මේ වගේම සියලු ඒ රාෂ්ට්‍රක ග්‍රහපල දුර්වන ආකාරයට සියලු නවග්‍රහපල දුර්වන ආකාරයට. ඒ වගේම ඇස්වහ, කටවහ, ඕවහ, ලපැලියා දෝෂ දුරු කරවන ආකාරයට මේ බෝධි පූජාව තියන්න පුළුවන්. ඒ වගේම දෙවියන්ගේ රැකවරණේ ආකර්ෂණය ලැබෙන විදිහට. ඒ වගේම දේවගතිතුමන්ලගේ ඔය වරන් ආශිර්වාද තියෙන අයගේ
ඒ වරම් බලවන ආකාරයට ඒ වගේම සියලුම අෂ්ට සම්පatti උදා කරගන්න පෙරමග සකස් කරන ආකාරයට මේ ආකාර වූ බෝධි පූජාවක් තියන්න පුළුවන්. එතකොට මේ බෝධි පූජාවකදී අපි තම ගෝපත්‍ර පූජාව, වැලි පූජාව, පැන් පූජාව, නවග්‍රහ පූජාව, මහා සීවලී පූජාව, ශ්‍රී මහා බෝධිමූල වජ්‍රාසන දැපණය, මෙත් බෝසත් වන්දනාව, මහා බුද්ධරාජ සාන්තිය සහිතව තබන්නා වූ මහා බෝධිරාජ පූජාව කියන දේ අපි පුරාවන් ජ්‍යොතිෂ සේවයෙන් පාරම්පරිකව රැකගෙන ඇවිල්ලා කරන ක්‍රමවේදයක් තියෙනවා. මේ සම්බන්ධ කිසි පොතපතක නැති, කිසිම ජ්‍යොතිෂවේදියෙක් මේව කතා කරපු නැති මේ බෝධි පූජාවන් සම්බන්ධ විශිෂ්ට දැනුම් සම්භාරයක් අපි ඔබට හෙළි කරනවා. මේ නාලිකාවත් එක්ක රැඳී සිටීම හේතු. මොකද කෙනෙක් මේ වගේ නාලිකාවක් තෝරගන්නේ යම්කිසි ගවේෂණයක් කරන්න නොදන්නා යමක් ඉගෙන ගැනීමේ කුතුහලය තියෙන කෙනෙක් තමයි මේ වගේ නාලිකාවක් සබ්ස්ක්‍රයිබ් කරලා මේ වගේ නාලිකාවක් ඉදිරියට අවශ්‍යයි කියන තැනට එන්නේ. මම මේක කියලා දෙන්න විශේෂයෙන් හේතු වුණේ මම දැක්කා බොහෝ අය මේ පසුගිය කාලේ මම කිසිම වීඩියෝ එකක් නොදා තියෙද්දි දහස් ගාණක් මේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තිබුණා. ඉතින් මං හිතුවා ඒ අයට යම් දෙයක් දිය යුතුයි කියලා. වටින දෙයක් දිය යුතුයි කියලා. ඒක නිසායි මේ ආකාර වශයෙන් මේ බෝධි පූජාව සම්බන්ධයෙන් කතා කරන්නේ. ඉතින් මම මේ කතා කරන්නේ දැනට මේ වසර 25කට අධික කාලයක් තිස්සේ පුරාවන ජ්‍යොතිෂය මගින් අපගේ සේවාදායකයන් ලබා දුන්න සුවිශේෂී බෝධි පූජාවක් කරන ආකාරය. මේකෙන් මේ බෝධි පූජාවෙන් සියලු වින බන්ධන පුපුරනවා. සියලු බහිරව දෝෂ දුරු වෙනවා. ඒ වගේම සියලු ග්‍රහ දෝෂ අයින් වෙනවා. ඒ රාෂ්ටක අපල ග්‍රහ පීඩා ඉවත් වෙනවා. එතකොට ඒ ආකාර වූ බෝධි පූජාවක් කොහොමද කරන්නේ කියලායි මේ කියලා දෙන්නේ. අපි මේ සම්බන්ධව කොටස් වශයෙන් පියවර වශයෙන් ඉදිරියේදී කියලා දෙනවා. මේ සම්බන්ධව දැනගන්න අවශ්‍ය අය මේ නාලිකාවත් එක්ක රැඳී ඉන්න කියලා අපි ආරාධනා කරනවා. තෙරුවන් සරණයි.